අයිබෝවන් රිසිරාස් YouTube නාලිකාවට ඔබසුරුදු නම අදත් ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔක්තෝබර් 18 වනදා සිදුවීමට නියමිත විශේෂ ග්‍රහමාරුවක් වන ගුරු මාරුව පිළිබඳවයි. මේ ගුරු මාරුව කටක ලග්න හිමි ඔබට කොහොමද බලපාන්නේ කියන එක අපි කතා කරමු. විශේෂයෙන්ම ඉල්ලීමක් කරන්න කැමතියි ස්කිප් නොකර මේ වීඩියෝ බලන්න. එහෙම නැති වුණොත් මොකද මම දින වකවානු සමග මේ පලාපල කතනය සිදු කරන නිසා ඔබට යම්කිසි අගතියක් එහෙම නැත්නම් අයහපත් බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන් ඒ දින වකවානු පිළිබඳව ඔබ දැනුවත් වීමක් නොවුනොත්. කටක ලග්න හිමි ඔබගේ අධිපති ග්‍රහය වෙන්නේ සඳු ග්‍රහයා. ඉතින් කටක ලග්න හිමි ඔබට ගුරු ග්‍රහයා කියන්නේ ඔබගේ භාග්‍යාධිපති ග්‍රහයයි. ඒ වගේම ඔබගේ 6 වැන්නාධිපති ග්‍රහයා වෙන්නේ මේ ගුරු ග්‍රහයා තමයි. නමුත් අර භාග්‍යාධිපති යෝගාධිපති ග්‍රහයා වෙන නිසා ගුරු ග්‍රහයා ඔබගේ 6 වැන්නාධිපති වුණත් ඒ කියන්නේ රෝග අසනීපතා හතුරන් සම්බන්ධයෙන් අධිපති ග්‍රහයා වුණත් ඔබගේ යෝගාධිපති ග්‍රහයා වෙන නිසා ගුරු ග්‍රහයා ඒ බලපෑම යම් තාක් දුරට ඔබට අඩුවීමක් තියෙනවා කියන්න පුළුවන්. දැන් මේ ගුරු ග්‍රහයා ඉන්නේ ඔබගේ ලග්නයටමයි. ඉතින් මේ ලග්නයට පැමිණිලා ලග්නයට පැමිණෙන්නේ ඔක්තෝබර් මාසේ 18 වෙනිදා පැමිණිලා නොවැම්බර් මාසේ 11 වෙනිදා දක්වාම උච්ච භාවයකින් තමයි කටයුතු කරන්නේ. හිතන්න ඒ කාලේ දින 22ක කාලයක්. හොඳට මතක තියාගන්න. ඉන්පසුව 11 වෙනි මාසේ කියන්නේ නොවැම්බර් මාසේ 11 වෙනිදා ඉඳන් 12 වෙනි මාසේ දෙසැම්බර් මාසේ 3 වෙනිදා දක්වා කාලයේම කටකයේම වක්‍ර වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඔබට යෝගාධිපති ග්‍රහයාගේ බලය අඩු වෙනවා. ඉතින් මේ උච්ච වෙන කාලයේ වගේම වක්‍ර වෙන කාලයේ ඇතිවන මේ බලපෑම වෙනස්. අන්න ඒ නිසයි කියන්නේ මේ වීඩියෝ ස්කිප් නොකර බලන්න. කලින් චුට්ටක් බලමු. දැන් කටක ලග්න හිමි ඔබගේ ජීවිතය මොන වගේ විදිහට ගෙවනවද කිව්වොත් ටිකක් ඇත්තටම අවුල් සහගත තත්ත්වයක් තියෙන්නේ. අෂ්ටම සෙනසුරුවේ ඒ රාෂ්ටකය ඉවර වෙලා ටික කාලයක් ගියේ. දැන් සෙනසුරුත් වක්‍ර වෙලා සිටිනවා. ඒ වගේම එහෙම තියෙනකොට ඔබට දුන්න පොරොන්දුවක් ඉෂ්ට කරගන්න බැරුව තියෙනවා. ඒ වගේම රාහු වටවැන්නේ ඉඳන් වද දෙමින් ඉන්නවා. කොහොම වුණත් අර මිතුනේ ගුරු ග්‍රහය ඉන්නකොට රාහුගෙන් තිබුණ බලපෑම චුට්ටක් සමනය කරමින් හිටියා. දැන් එතනනුත් පොඩ්ඩක් අයින් වෙලා ඔබගේ ලග්නයටම පැමිණ උච්ච වෙනවා. හැබැයි ඒ தත්ත්වය ඔබට සුබයි. මේ මිතුනේ හිටියට වඩා නමුත් මේකත් ඉතාමත් කෙටි කාලයක් නේ තියෙන්නේ. නමුත් ඒ කෙටි කාලයත් ඔබට ඉතාමත් වාසනාවන්ත කාලයක්. ඒකෙන් ප්‍රයෝජන ගන්න තරම් ඔබ බුද්ධිමත් වෙන්න ඕනේ. ඒ කොහොමද කියලා මම දැන් විස්තර කරන්නම්. කටක ලග්න හිමියෝ ඔබ කියන්නේ ඉතාම ආදරණීය පුද්ගලයන් පිරිසක්. ඒ වගේම ඔබ හිත හොඳ නිසාම රැවටීමට ලක් වෙනවා. ඉතින් එහෙම තත්ත්වයක් තමයි තිබුණේ. නමුත් අඩු වැඩි වශයෙන් ඔබගේ පවතින ග්‍රහචාරය ගෙවෙන දශාව අනුව ඒ තත්ත්වයන් ටිකක් අඩු වැඩි වෙන්න ඇති. එහෙමනම් දැන් බලමු ඔක්තෝබර් මාසේ 18 වෙනිදා ඉඳන් නොවැම්බර් මාසේ 11 වෙනිදා දක්වා දවස් 22ක කාලය අනිවාර්යයෙන්ම ඔබට ඉතාමත් වාසනාවන්ත සුබදායි කාලයක්. ඔබට මේ කාලයේදී මනසේ නිරවුල් බවක් ඇති වෙනවා. ඒ කියන්නේ නිවැරදි තීරණය ගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. නිවැරදි තේ මොකක්ද කියන එක තෝරා බේරා ගන්න හැකියාවක් ලැබෙනවා. මොකද කටක ලග්න හිමි කියන්නේ ඔබ සාමාන්‍යයෙන් තීරණය ගන්න ගියාම ටිකක් දෙගිඩියාවටපත් වෙන අවුලටපත් වෙන පිරිසක් නිසා මේ කාලේදී ඔබට ලැබෙන වාසනාවන්ත තත්ත්වයක් තමයි ඔබට නිවැරදි තීරණ ගන්න පුළුවන් ධෛර්යයක් ඔබට ලැබෙනවා. ඇත්තටම ඒ තීරණත් ගොඩාක් හොඳයි. ඒ වගේම තමයි මේ වෙලාවේදී ඔබ දෙයක් ස්ථීරව කරන්න. ඒ කියන්නේ හිතන්නකෝ හතුරු වුණත් ඉනවා කියලා හතුරු පරාජය කරන්න පුළුවන්. ඒ ධෛර්යය මේ කාලේදී ලැබෙන. මේ දින 22 ඒ වෙනුවෙන්. ඒ කියන්නේ මොන හරි දෙයක් කරන්න තියෙනවා නම් මොන හරි කටයුත්තක් සාර්ථක කරගන්න තියෙනවා නම් බැහැලා වැඩ කරන්න. ඒ කියන්නේ ඔබට ඒ ධෛර්යය, ඒ වාසනාව, ඒ ආශිර්වාදය විශ්වයේ මේ දවස් 22 දී ලැබෙනවා. ඉතින් ඒ සඳහා අනිවාර්යයෙන්ම උත්සාහ කරන්න. මොකද දවස් 22යි හම්බෙන්නේ ඒ තරම් හොඳ තත්ත්වයක් ගොඩනගා ගන්න. කටක ලග්න හිමි ඔබට කරුණාවෙන් ඉල්ලන්නේ මේ කාලයේ ඔබේ සුබ කටයුතු සම්බන්ධයෙන් තීරණ ගන්න, ක්‍රියාත්මක කරන්න, සමහරක් විට ඔබ ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් ඒ දේවල් කරන්න. අනේ දේවල්ට ගොඩාක් හොඳයි. ඔබට නැවතිලා තිබුණ දේවල් ඉක්මනට මේ කාලේ සිදු වෙනවා වගේ පේන්න පුළුවන්. හැබැයි මේ දින 22කින් පසුව, කියන්නේ සමහරක් විට ඔබට මහා පරිමාණ ජයග්‍රහණ පවා මේ දින 22ක කාලයේදී සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඉන් අනතුරුව කටක ලග්නයේම මේ ගුරු ග්‍රහයා වක්‍ර වීමට ලක් වෙනවා. මේ වක්‍ර වීම සිදු වෙලා දෙසැම්බර් මාසේ 3 වෙනිදා දක්වාම ඒ වක්‍රයෙන් සිටිනවා.
ඉතින් මේ කාලේදී ඔබ තරමක් දුරට ප්‍රවේශම් වෙන්න ඕන. ඉන් පසුවත් දෙසැම්බර් 3 වෙනිදා ඉඳන් නැවත ඒ වක්‍රයෙන්ම මිථුනයට පැමිණෙනවා. කවුද මේ ගුරු ග්‍රහය. පැමිණිලා 2026 මාර්තු මාසේ 3 වෙනිදා දක්වාම ඒ වක්‍රයෙන්ම රැඳී සිටිනවා. ඉතින් මේ කාලෙදි කටක ලග්න හිමි ඔබ තරමක් දුරට ප්‍රවේශම් වෙන්න ඕන. දැන් හිතන්නකෝ ඔබ දවස් 22 දී ලොකු ජයග්‍රහණ ලබා ගනිමින් හිටියා. හැබැයි ඊට පස්සේ කාලෙදි දැන් මට ගොඩාක් හොඳට හැමදේම සිද්ධ වෙනවා කියලා ලොකු විශාල තීරණ තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් තමන්ගේ වෘත්තිය සම්බන්ධයෙන් රැකියාව සම්බන්ධයෙන් විශාල තීරණ ගැනීමේදී එකපාරකට 10 වතාවක් හොඳට හිතලා බලලා තමයි මේ තීරණ අනිවාර්යයෙන්ම ගන්න ඕන. එහෙම නැති වුණොත් ඒ තීන්දුව වරදින්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි ඔබට තමන්ගේ වියදම් පාලනය කරගන්න නොහැකි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ කරන වියදම් වුණත් ආයෝජන වශයෙන් තමන්ගේ දියුණුව වෙනුවෙන් යොදන්න. එහෙම නැතුනොත් ඒවා නාස්තිකාර වියදම් බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම දුර ගමන් බිමන් යද්දී ඒ වගේම ඒ ගමන් බිමන් ගියත් සමහරකට ඔබ අනතුරුදායක වගේ කැම්පින් වගේ දේවල් එහෙම නැත්නම් ඔය කඳු නැගීම් වගේ දේවල් කරද්දී අතිශය ප්‍රවේශම් වෙන්න ඕන. ඒක ඔබගේ හොඳට කියන්නේ. කඳ මුදුනක් අයිනේ ඉඳන්ම සෙල්ෆි ගන්න, ෆොටෝ ගන්න වගේ දේවල් කරද්දී ටිකක් තමන්ගේ ප්‍රවේශම ගැන ඔබ අනිවාර්යයෙන්ම වැඩියෙන් හිතන්න. ඔබගේ අර බුධ ග්‍රහය වක්‍ර වන කාලයේදී ඔබගේ මනස ඔබගෙන් ගේ පාලනයෙන් ගිලිහෙන්න පුළුවන්. මේ නිසා සමහරකට ඔබට පීනන්න දන්නේ නැති වුණොත් ඔබ ගැඹුරු තැන්වල පීනන්න යන්න ඉඩකඩ තියෙනවා. අන්න ඒ දේවල් කරන්න යන්න එපා. දැන් කවුරුහරි තර්ක කරන්න පුළුවන් මේ ගුරු ග්‍රහය වක්‍ර වුණාට ඒ වක්‍රයෙන් අනිත් ස්ථාන දකිනවා. ඒ නිසා අපිට යහපතක් සිද්ධ වෙනවනේ කියලා. නෑ, ඔබගේ ගුරු ග්‍රහය යෝගාධිපති ග්‍රහය මේ බලය අඩු වෙලා දැකීම කියන එකකින් එතරම් ප්‍රතිඵල ඔබට බලාපොරොත්තු වෙන්න බෑ. මේ නිසා ඔබ කළ යුතු හොඳම කාර්යය තමයි නිහඬව තමන්ගේ සාමාන්‍ය කටයුතු අප්‍රමාදව හරි විදිහට කරගෙන යන එක තමයි ඔබට කරන්න පුළුවන් ලොකුම දේ. එහෙම නැති වුණොත් හිතන්නකෝ ඔබ සමහරක් විට කාට හරි දෙනවා ඔබගේ නිවස හදන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි කොන්ත්‍රාත්තුවක් බාර දෙනවා ඔබ වෙන්න පුළුවන්. ඔබගේ විශ්වාසවන්ත අයෙකුට දුන්නා සමහරක් විට ඔහු ඔබව රැවටීමට ලක් කරන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා ඒ වගේ දේවල්දී ගිවිසුම් ගත වෙන්න නීත්‍යානුකූලව විදිහට ලියකියවිලි අසං කරලා බාර දෙන්න. එතකොට ඒ ඔබට වෙන පාඩුව අලාභය අවම කරගන්න ඔබට හැකියාව ලැබෙයි. නමුත් කටක ලග්න හිමියන්ගේ අර උසස් ගුණාංගයක් තියෙනවා. ඒ තමයි ඔබ ඊටමත් ආදරණීයයි. ආදරෙන් ඕනෑම දෙයක් සෙනෙහසින් ඕනෑම දෙයක් ඔබ ජය ගන්න පුළුවන් පිරිසක්. මොකද ඔබ ධර්මානුකූලයි නම් ඒ ධර්මයම ඔබව රකින්න. අන්න ඒ දේ තමයි වැඩියෙන්ම සිද්ධ වෙන්නේ. නමුත් මේ කාලේදී ඔබට පොඩි ග්‍රහ බලපෑම් වල දුර්වලතාවයක් තියෙන නිසා ඒකේ පොඩි බලපෑම් එන්න පුළුවන්. ඒ නිසායි ඊට කලින්ම මේ අනතුරු ඇඟවීම් සිද්ධ කරන්නේ ඔබගේ යහපතට. නමුත් මේ දේ දැනගෙන හිටියොත් ඔබට ඒ දේවල් වලින් බේරිලා ඔබට ඔබ ජීවිතේ සාර්ථක කරගන්න හැකියාව තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන තව දෙයක් තමයි ඔබ කාගෙත් එක්ක හරි කතා කරද්දී ඔබට කරන්න බැරි දේවල් පොරොන්දු වෙන්න යන්න එපා. ඒ වගේම තමන්ට අදාළ නැති දේවල් ගැන කතා කරන්න යද්දී ටිකක් ප්‍රවේශම් වෙන්න. ඒ වගේම ආහාර පාන ගැනීමේදී සැලකිලිමත් වෙන්න. ඔබ ටිකක් වයසක කෙනෙක් නම් විශේෂයෙන්ම ආහාර සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න. එතකොට ඒ ආහාර වලින් ඔබට අගතියක් අගුණක් සිද්ධ වෙන්නේ නැහැ. මේ කාලෙදී ඔබට කරන්න පුළුවන් මේ ප්‍රතිකර්මයක් තමයි පිළියමක් තමයි හැකිතාක් දුරකට දන් දෙන්න. දන් දීමෙන් ඔබට මේ යම්කිසි අයහපත් බලපෑමක් තියෙනවනේ මේ ගුරු ග්‍රහයාගෙන් ඒ தත්ත්වය සමනයකට පත් වෙනවා. අනිවාර්යයෙන්ම ඒ වගේම මොනවා හරි භාවනා ක්‍රමයක් ඔබ ප්‍රගුණ කරන්න ඒකත් ඔබට ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න ලොකු උදව්වක් බවට පත් වේ. මම හිතනවා කටක ලග්න හිමි ඔබට මේ වීඩියෝයෙන් මොනවා හරි ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැති කියලා. ඒ වගේම කියන්න ඕන ඔබ වෙනුවෙන්ම විශේෂ වුණු වීඩියෝ ගොඩක් පළ කරලා තිනවා. ඒවා බලන්න. එතකොට ඔබ ගැනම ලොකු අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි. දැනට මම පෞද්ගලික කේන්ද්‍ර බැලීමක් සිදු කරන්නේ නැහැ. ඒකට මට වෙලාවක් නැති නිසා. නමුත් ඉගෙන ගත්ත දේන ඔබට ප්‍රයෝජනයක් වෙන්න ඕන. ඔබව අර ව්‍යාජ ඇදුරන්ගෙන් කට්ටඩින්ගෙන් බේර ගන්න ඕන කියන පොඩි හැඟීමක් තියෙනවා. ඒ නිසායි මේ වීඩියෝ මේ විදිහට පුළුවන් වෙලාවෙදී හරි කරන්නේ. ඉතින් මම හිතනවා අඩුම තරමේ කුඩා හෝ ප්‍රයෝජනයක් ඔබට අත් වෙන්නේ නැති කියලා. ඉතින් ඔබ සියලු දෙනාටම වාසනාවන්ත ජයග්‍රාහී දවසක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.